මොකද්ද අයියා මොකද්ද මේ මොකද්ද? කීයද මේක හදන්න දාලා? ඔය ටක්කා හදා දීමු දැන් කීයද මේක? කොයි හිතුවද මේක බේකරියක් කියලා? බේකරියක් මේක හදා දීමු ටක්කා. හරිද? හරි ඉතින් මම කියා ගන්න තුයි. දැන් 10 කීයද මේක දාලා දෙන්න. ඉතින් තව එහෙම තමයි මේක යකඩ උඩ. යකඩ? ඔව්. හදලා ටක්කා වල ගෙදර යන්න ළමයි කන්නේ නැද්ද? ළමයි මේ යකඩ කනවා එනවා. යකඩ යකෝ මේකෙන් හම්බ කරන්න මම. ඔඩ හිටපන් ඉතින් හදිස්සියෙන් තුයි. අය කියන්නේ? ඔව්. ඉතින් හදලා ටක්කා. දාදලා දෙන්නත් ඕනේ බැනුම් අහන්නත් ඕනේ. අනේ ඔක අරගෙන බලේ ගන්න බෑ රෙද්දක් අල්ලනවා. අයියා මේ මොකද්ද කලබලේ මොකද්ද අයියා? මල්ලි වාහනේ දැන් දවස් 5ක් වෙන මල්ලි. ඈ? වාහනේ දාලා දවස් 5ක් වෙන මේක හදා දෙන්නේ නැහැ. ඒක හදා දෙන්න බැයි නම් බෑ කියන්න ඕන. ඉතින් මේක බේකරියක් නෙවෙයි මම බේකරියක් නෙවෙයි යකඩ කොට බේකරියක් නෙවෙයි පාන්ක දැම්ම ටක් ගාලා දුන්නා. යකෝ මේක යකඩ කොට තමයි කො මේක බීල් එකනේ. ඒක දැනගන්නේ බේකරියක් නෙවෙයි කියලා. ඒක හදන්න ඉතින් පුඩි කාලේ දෙන්න එපා. ඒක දවස් 3ක් ගත්තාම මොනද කියන්නේ කියලා මම කන්නේ මොනද? ගෙදර ගිහින් බඩගින්න කියන්නකෝ. ගෙදර ගිහින් ඉතින් මේක කන්නේ නැහනේ. මට කිව්ව දොක දේව මතක් වෙනවා වෙලාවට ඈ ඔය ඉතින් ගෙදර ගෑණි මේක කන්නේ නෑනේ ගෙදර ගෑණි කන්නේ බටුයි ඔබ ගෙනින් දෙන්න මම මේකේ නිරන්තරව හදපන් මම ආයි කියන්නේ ගෙදර ගෑණි කන්නේ බත් ඒවා අයියාට තරහා ගින් නේද? තරහ යන්නේ නැද්ද මල්ලි දවස් කීයක්ද මල්ලි මේක ඈ කීයක් කරුවාගන්නේ මේකෙන්නේ මල්ලි අපි ඉතින් ගෙදර ගෑණි ගන්නේ බත්නේ බත් මම තොට මම ආය කියන්නේ හද පිටක් ගලවක. ඉන්න මේක ඇතුළට දාගන්න මේ තව්වට යන්න නැතුව මම මේක කරන්නේ මම තව්වට දාන්නේ උන්ට. එතන කල් දවස් 3ක් කියන්නේ ලේසි කාලයක්ද? ඒක අවුලක් නෑනේ. යෙතර කියන්නේ මේක කනවා දරුවොත් මේ කනවලු ගෑණික් බඩගින්නලු දරුවොත් බඩගින්නලු මම හිතා යකඩ කරවත් නැහැ. තව්ව තියෙනවා. තව්ව තියෙනවා. චූටි තව්ව තියෙන ඒක දාගන්න එකයි. මෙන්න ටක් ගලක දාන්නේ බලයි. තෝ ඒක කියන්න බෑ පොඩි තව්වක් කියන්නේ කියලා.